අයිබෝන් කියලා හැමෝම ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා සිවිල් ඉංජිනේරින් විත් දිලූෂක පියුමාල් YouTube channel එකට. ඒ වගේම සිවිල් ඉංජිනේරින් විත් දිලූෂක පියුමාල් Facebook page එකටත් ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. අද දවසේදී මම සාකච්ඡා කරන්න ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙන්නේ මම කලින් වීඩියෝ එකක් කරා අපි ක්ලයන්ට් කෙනෙක් විදියට අයිතිකාරයෙක් විදියට යම්කිසි කොන්ට්‍රැක්ටර් කෙනෙක්ට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා නම් ඒ ප්‍රොජෙක්ට් එකේ එයා එවන බිල් අපි ගෙවන්නේ කොහොමද? ගෙවීම් කටයුතු සිද්ධ කරන්නේ. එයා නොකරපු වැඩ කොටස් වලට එයා පේමන්ට්ස් ඉල්ලලා තියෙනවා නම් අපි කළ යුතුද යන්න ගැන අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. හරිද? රයිට්. මම මේ කියන්නේ පොඩි උදාහරණයක් අරගෙන මම කියන්නම්. අපි හිතමුකෝ ගෙදර අපි හිතමු අපි ගෙයක් හදනවා කියලා. මේ ගෙයක් හදනකොට ගේ අපි බ්‍රික් වර්ක් එක කරලා බිත්ති ටික බැඳලා බ්ලොක් වර්ක් හෝ බ්‍රික් වර්ක් වලින් බැඳලා මේක ප්ලාස්ටරින් කරනවානේ අපි කපරාරු කරනවා නේ. එතකොට මේ කපරාරු කිරීමේදී භාගයට කපරාරු කරලා අපි හිතමුකෝ මෙයාගේ කොන්ට්‍රැක්ට් එකේ BOQ එක දෙකෙන් ක්ලයන්ට් දීලා තියෙන BOQ එක තුල 1 මිලියන් තියෙනවා කියලා මේක මේ කපරාරු කරන්න මම උදාහරණයකට කියන්නේ. හරිද? 1 මිලියන් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මෙයා බාගෙට මේක කපරාරු කරලා ඔයාලගෙන් පේමන්ට් එක 1 මිලියන් ඉල්ලුවොත් ඔයාලා ගෙවනවාද? එතකොට මොකද සිද්ධ වෙන්නේ ගෙව්වොත්? රයිට්. අපිට මෙහෙම දෙයක් කරන්න. එයා 1 මිලියන් ඉල්ලුවාට එයාගේ ෆුල් පේමන්ට් එක මේ කියන මේ ප්ලාස්ටරින් එක සඳහා කපරාරුව සඳහා එයා සම්පූර්ණ ඒ වැඩ කොටස කරලා නැත්නම් අපි ගෙවීමට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අපිට පුළුවන් එයා කරලා තියෙන වැඩ කොටස් වලට percentage එකක් වගේම material at sites ඒ කියන්නේ ඔයාලගේ වැඩ බිමට මොනවා හරි යාලා මැටීරියල් ගෙනල්ලා තියෙනවා නම් ඒ කියලා කියන්නේ උදාහරණයක් විදිහට සිමෙන්ති කොට්ට කොච්චරක් තියෙනවද එතකොට වැලි කොච්චර තියෙනවද ගල් කොච්චර තියෙනවද මේ වගේ උදාහරණයක් විදිහට අපි අරගෙන මේ වගේ මැටීරියල් වලින් percentage එකක් අරගෙන ඔයාලට අර කරපු වැඩ කොටස් වල percentage එකයි අර material at sites වල යම්කිසි percentage එකයි add කරලා ඔයාලට ගෙවීමක් කරන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ පේමන්ට් එක කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මෙයා සියලු වැඩ කොටස් ඒ කියන්නේ කපරාරුව කියන අයිතමය කරලා ඉවර නැති නිසා. අපි හිතමුකෝ අපි මේක කොටස් වශයෙන් දීලා කරන කොන්ට්‍රැක්ට් එකක් කියලා. අපි හිතමු ප්ලාස්ටරින් කරන අපි තව කොන්ට්‍රැක්ටර් කෙනෙක් අපි හොයාගන්නවා. බ්‍රික් වර්ක් එකට කලින් කොන්ට්‍රැක්ටර් කෙනෙක් හොයාගත්තා. එතකොට බුවා රූෆ් එක කරන්න තවත් කොන්ට්‍රැක්ටර් කෙනෙක් අපි හොයාගන්නවා. ටයිලින් කරන්න තවත් කෙනෙක් හොයාගන්නවා. ඔය විදියට කියලා. එතකොට ප්ලාස්ටරින් කරන්න තියෙන එක්කෙනානේ එක කොන්ට්‍රැක්ටර් කෙනෙක්නේ. හරිද? එතකොට මෙයා මේ 1 මිලියන් අරගෙන ගෙදර ගියොත් මේ බාගෙට වැඩ නවත්තලා කවුද කාටද නාහෙන් අඬන්න සිද්ධ වෙන්නේ? ක්ලයන්ට් තමයි නාහෙන් අඬන්න සිද්ධ වෙන්නේ. ඇයි ඒ? ඇයි මම අනේ මම සම්පූර්ණ මුදල ගෙව්වා මෙයා වැඩේ දාලා ගියානේ දැන් මම මොකද්ද කරන්නේ මට පොලිසිය යන්න පුළුවන්ද මට උසාවිය යන්න පුළුවන්ද මෙයාට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද නේ? එතකොට මේ මිනිහා හොයන්න දඟලනවා ඒ කියන්නේ කොන්ට්‍රැක්ටර් හොයන්න දඟලන ඔය වගේ දේවල් තියෙනවා. හැබැයි සියලු කොන්ට්‍රැක්ටර්ස්ලා නෙමෙයි මේ. හරි. සමහර කොන්ට්‍රැක්ටර්ස්ලා කරන වැඩ නිසා අර ජෙනුයින් විදියට ඉන කොන්ට්‍රැක්ටර්ස්ලටත් වදින්න පටන් ගන්නවා. හරිද? මොකද හේතුව ක්ලයන්ට්ලා කැමති නෑ එකම දේ 10 පාරක් විතර වෙනවට Tamanට. එකම දේ වෙනවට කැමති නෑ. හරිද? ඒ කියන්නේ තමන් හම්බ කරපු සල්ලි නිකරුණේ වියදම් කරන්න කැමති නෑ. එතකොට අර මම කලින් කියපු percentage එක ගෙව්වනම් බලලා ඔයාලට පාඩුවකුත් නෑ කොන්ට්‍රැක්ට් එක කරපු කෙනාට පාඩුවකුත් නෑ. හරිද? ඒක නිසා මේ කියන වීඩියෝ එකෙන් මම කියන්න උත්සාහ කරේ ඔයාලා ගෙදරක් හෝ වේවා මොකක් හෝ වේවා කොන්ට්‍රැක්ට් දීලා නම් කරන්නේ එයාලා සම්පූර්ණ වැඩ කොටස කරලා නැත්තම් ඒකට අදාළ එයා එවන බිල් පතට අදාළ percentage එකක් සහ එයාට අයිති මැටීරියල් සයිට් එක තුල එහෙම නැත්නම් වැඩබිම තියලා තියෙනවා නම් ඒවට අදාළ මුදලක් percentage එකක් විදිහට ඇඩ් කරලා ඒ ඉල්ලන මුදලින් percentage එකක් ගෙවන්න
ඔයාලා වග බලා ගත යුතුයි. නැත්තං සිද්ධ වෙන්නේ මෙයා යම් කිසි වෙලාවක මේ කියන කන්ට්‍රැක්ට් එක දාලා ගියොත් මොකද වෙන්නේ? පාඩුව තමන්ට. හරිද? පාඩුව තමන්ට. ඒ නිසා නාහෙන් අඬන්න දේවල් සිද්ධ කරගන්න එපා. ඒ වගේම තවත් දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි කන්ට්‍රැක්ටර්ට වැඩේ දුන්නාම හරි වැඩේ කරගෙන යනවා. ප්‍රශ්නයක් නෑ, මට අවසානයේ අවුට්පුට් එක මටගේ හම්බ වෙනවා නම් එච්චරයි. එහෙමනේ. එහෙම එපා. ඔයාලගේ පැත්තෙන් කවුරු හරි කෙනෙක් NCT කරපු එක්කෙනෙක් වේවා, ඩිප්ලෝමා එකක් කරපු එක්කෙනෙක් වේවා, සර්ටිෆිකේට් ලෙවල් එකක් තියෙන එක්කෙනෙක් වේවා, එහෙමත් නැත්නම් මේ පිළිබඳ යම් කිසි දැනුමක් තියෙන කෙනෙක් වේවා, Tamanට දැනුමක් නැත්තම් ඒ කෙනෙක් සයිට් එකට අඩුම තරමින් පාර්ට් ටයිම් වත් යොමු කරන්න. එතකොට අර කන්ට්‍රැක්ටර් ඒ කියන ක්වොලිටිස් වලට වැඩ කරගෙන යනවද? කොච්චර දැන් වැඩ කොටස් සිද්ධ වෙලා තියෙනවද කියන දේවල් ගැන තමන් අයිතිකරු විදිහට තමන්ට අවබෝධයක් ගන්න සිද්ධ වෙනවා. ගොඩක් කට්ටිය ඒ දේ කරන්නේ නැහැ. හේතුව තමයි අමතර වියදමක් දරන්න කැමති නැති නිසා. හැබැයි ඒ අමතර වියදම දැරීමෙන් තමන්ට ගොඩක් වාසි තියෙනවා. හරිද? වාසි තියෙනවා. මොකද තමන්ට සයිට් එක ගැන තමන්ට සයිට් එක හැම වෙලාවෙම බලන්න යන්න බැයි නම් සයිට් එකේ සිද්ධ වෙන දේවල් එයාලා ඒ කියන බඩු වල ක්වොලිටිස් වලට ගෙනල්ලා දාලා තියෙනවද? අපි ටයිල් ගත්තත් මෙයාලා හරියට අල්ලනවද? නේද? මේ කියන දේවල් හැම දෙයක්ම අර සුපර්වයිසර් කෙනෙක් ලව්වා අපිට කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කන්ට්‍රැක්ටර් බිල්පතක් දුන්නොත් ඒ බිල්පතත් ඒ කියන සුපර්වයිසර් වේවා ඒ කියන කවුරු හරි තමන් යොමු කරලා තියෙනවා නම් එයා ලව්වා චෙක් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට රැකියාවක් නිර්මාණය වෙනවා. ඒ නිසා යම් කිසි මුදලක් වියදම් කරලා තමන් කෝටි ගණන් වියදම් කරලා ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒකට තමන්ගේ පැත්තෙන් කවුරු හරි කෙනෙක් යොමු කරන්න මේ කියන කන්ට්‍රැක්ටර් හරියට වැඩ කොටස් ටික කරගෙන යනවද කියලා. එතකොට කවදාවත් ඔයාලගේ මුදල් අපතේ යන්නෙත් නෑ. ඔයාලට නාහෙන් අඬන්න සිද්ධ වෙන්නෙත් නෑ. ඒ නිසා මේ පණිවිඩය ඔයාලට ගෙනාවේ ඔයාලා දැනුවත් වෙන්න. එහෙනම් එකතු වෙන්න මාත් එක්ක තවත් අලුත් වීඩියෝස් එක්ක සිවිල් ඉංජිනේරින් with දිලූෂික පියුමාල් කියන YouTube channel එක subscribe කරලා වගේම සිවිල් ඉංජිනේරින් with දිලූෂික පියුමාල් Facebook page එකත් follow කරලා like කරලා තියාගන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම.